සුබ සන්ධ්‍යාවක් ඔයගොල්ලෝ සියලුම දෙනාට අද ඔයාලා බලනවා ඇති මම මේ කොහාටද ආවේ කියලා. මම ආවා ට්‍රේස් එක්ස්පර්ට් සිටි එකට. ද නයිට් මෑප් බලන්න. අපි එක්ස්පීරියන්ස් කරලා බලමු මේ ඉවෙන්ට් එක කොයි වගේද කියලා. නයිට් මෑප් peace. මේ ඉවෙන්ට් එක ගැන කතා කරනවා නම් මේ ඉවෙන්ට් එකේ නම The Nightmare. මේක DJ පාටි එකක් ඕගනයිස් කරන්නේ Rotaract Club එක විසින්. DJ පාටි එක පටන් ගන්න ගොඩක් වෙලා තිබුණ නිසා අපිට කාවිස් වගේක් පෙන්නවා. කියන්න දෙයක් නැහැ guys, කන්දක නම් පොඩ්ඩක් පුපු වෙලා ගියා. එයිනම් මම මේ කායක ළඟන ඉන්නේ වීඩියෝ කරන ගමන්. අන්න ඒකයි. අක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා උන්ට ඩොදුන්නේ නැහැ උන්ට නකවුද සුදුස්සා යාළුවෙක් වගේ එන්න ගියා යාළුවෙක් වගේ එන්න ගියා අපට සුදු ඕන් ඉතින් වැඩි වෙලා යන්න කලින් DJ පාටි එක පටන් ගත්තා. දැන් ඉතින් මොනවා කරන්නද? බයික් කරන්නයි තියෙන්නේ. DJ පාටි එකේ සෙග්මන්ට්ස් වලට අනුව ඊළඟට DJ කරන්නේ අද වෙන කවුරුත් නෙමෙයි අපේ DJ ඩික්සා. ඩික්සාගේ ස්පෙෂලිටි එක තමයි අපි ආදරය කරන බොලිවුඩ් සින්දු රීමික්ස් කරලා වෙනම වයිබ් එකක් දෙන්නේ. ඉතින් අපිට වෙනම නොස්ටැල්ජියා වයිබ් එකක් එනවා. ඒක නම් සුපිරි. ඔන්න ඉතින් last but not the least මේ DJ පාටි එකේ main headliner ආවා. වෙන කවුද ඉතින්? තාෂා තමයි. තාෂා එක්කි මගේ යාළුවා පොඩ්ඩක් ගල් ගහලා හිටියේ. මොකද මිනිහා තාෂාට ගොඩක් ආදරේ. ඒ කියන්නේ ෆෑන් කෙනෙක්. තාෂා ඉතින් බීච් ටිකක් දාති මෙයා පොඩ්ඩක් යකා වගේ dance කරා. ඒක නම් බලන් ඉන්නවා ආතල්. මේ එන්න ඕනේ මේ ඉවෙන්ට් එක කන්ඩක්ට් කරේ මගේ ෆ්‍රෙන්ඩ් මේ ඇතුළට එන්න ඕනේ. කොහෙද ඉන්නව? ඉවෙන්ට් එක ගැන මොකක්ද කියන්නේ? මේ ඉවෙන්ට් එක කියන්නේ ඉවෙන්ට් පස් ඔයා එන්න ඕනේ මේ මන් දාලා තියෙන ලොකේෂන් එක ඇතුළට එන්න ඕනේ. එතන පොඩි ස්ටෝල් එකක් තියෙන එක ගන්න. හරි හරි ඕකේ. but overall event was solid in my part. හරි එම යන්න මම ස්ටාර්ට් වෙන්න. I feel really happy that it was hectic as well for the last 2 months. I was working really hard towards this, not just me, my team as well. So I hope the outcome was really good. And yes, everything went well. And I gotta say the event is mind blowing. It's my first DJ experience for real. Thank you so much. Okay, good night, friend. ඉතින් අන්තිම වෙනකම් බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. තවත් දවසකින් තවත් vlog එකකින් අපි හම්බ වෙමු. මෙන්න